ඔන්න යාළු වෙච්ච මුල් කාලේ නිතර කතා කරනවා. ආදරේ. කාලයක් යනකොට අපි බඳිනවා. බැඳලත් මුල් කාලේ හරි ලෙන්ගතුයි. පස්සේ එහෙම ටික ඒ ලෙන්ගතුකම අඩු වෙලා යනවා. පැය ගණන් කතා කරගෙන හිටපු කොල්ල කෙල්ලෝ අවසානයේ ගිහිල්ලා මුල් බැඳපු මුල් කාලේ කන්නේ එකට, බොන්නේ එකට, ගමන් බිමන් යන්නේ එකට, නාන්න යන්නේ එකට. හැම වෙලාවෙම එකට යන්නේ ඉන්නේ ජෝඩුව. පස්සේ කාලේ ඕන්න උඹට බෙදුවා. දැන් ඔයා දිව්වේ මොකවත් නැහැ කිය. බලන්නකෝ අවසානයේදී අනේ රත්තරන් බබා වස්තුව කියන ඔක්කොම තනි වචනයකට මේක කේන්ද්‍ර වෙනවනේ. මොකද්ද? ගන්න. ඉඳාත ඒකක්. බලන්නකෝ ගෙවල් වල මොකද්ද ඔය උනේ? වෙනස් වුණා. අනිත්‍ය. එතකොට දැන් කොල්ලෙකුට මේ අනිත්‍යයි කියන සංඥාව වෙනස් වෙනවා කියන සංඥාව එයාගේ හිතේ නෑ ඒක. ඒකට ඒ බැඳපු කාලේ යාළු වෙච්ච කාලෙම හිටපු ආදරේ, සෙනෙහස, ලෙන්ගතුකම, ඇඟැලුම් කම්පෑම දිගටම යා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි නිවුස් වලින් ගමු උදාහරණයක්. ඔන්න තරුණ කොල්ලේ කෙල්ල අනියම් සම්බන්ධතාවයක් කියලා බෙල්ල කපලා පොලිසියට බෙල්ල අරන් ගියා කෙල්ලගේ. එයාගේ ආදරේ හැමදාම එක විදිහට තියෙයි කියලා හිතුවා. නමුත් කෙල්ල වෙනස් වුණා. එතකොට ආදරේ කියන එක නිට්ටයයි කියලා යෝ හිතුවේ ඔහුට මුහුණ දෙන්න බෑ. ප්‍රාණඝාතයේ හැර. මොකද තීරණ කාරණාව තමයි ඔය වෛරයට මොහු එකවරක් ඈගේ ගෙලසින්දා. ඈ මරුණේ වෛරයෙන් නම් ඈ ගිහි ගමනක් මොහුගේ ගෙලසින්දීද? කී ගමනක් ඈ මොහුගේ ගෙලසින්දීද? ඒ නිසා ඔය පෞල් ප්‍රශ්නවලදී ගොඩාක් පෞල් ප්‍රශ්න තමයි. ඔයා කලින් හොඳට හිටියා දැන් එහෙම නෑ. ඔයා කලින් මං ගැන හෙව්වා දැන් එහෙම නෑ. ඇයි ඔයාට මොකද උනේ? මේ හැම එකටම අම්මේ තාත්තේ පින්වතුනි පුළුවන් නම් තනි වචනයක් දාගන්නකෝ. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි. මේක වෙනස් වෙනවා කියන එක දැක ඔයා ගෘහණියක් විදිහට බිරිඳක් විදිහට ඔයාගේ යුතුයකම් ටික ඉෂ්ට කරගෙන ඔය ආදරේ හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍යම බලාපොරොත්තු වෙවි. මේ දරුවන්ගේ සෙනෙහස හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍ය බලාපොරොත්තු වෙවි. හොඳ නම හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍යම බලාපොරොත්තු වෙවි. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක. අද මම එනකොට ප්‍රවෘත්තියක් ඇහුණා. හොඳට හිටපු ආන්දර නමකගේ ෆොටෝ AI වලින් ෆොටෝ වගේක් හදලා දාලා කියලා ඒ ආන්දර හරි කනගාටුවටපත් වෙලා සීද්දි වෙනසාගෙන. ඉතින් අපිට එන හොඳත් නිට්ටය නෑ. නරකත් නිට්ටය නෑ. මේ අනිත්‍යයි කියන එක මේකට ඔරොත්තු දෙන එක හාන්දුර නමක් ළඟවත් තිබ්බේ නැත්තම් මේ ජීවිතේ හැටි කල් පවතින්නේ නෑ. මේ ජීවිතේ නම් ඒ හැටි කල් නොපැවතුනට කමක් නෑ. මැරුණාට පස්සේ හොඳ තැනකට යනවා නම් මරණින් මත්තේ යන්නේ තවත් කල්යාණ මිත්‍රයෝ ළඟටද? සුරක්ෂිත තැනකටද? කොච්චර භයානක සංසාරයක්ද? දැන් අපි කියමු ඒ වගේ කෙනෙක් මැරිලා ගිහිල්ලා අරාබියේ ඉපදුණා. ලංකාවට වෛර කරන හිතකින් මැරිලා ගිහිල්ලා අරාබියක ඉපදුණා කියන්නේ. ඒ ඉපදෙනකොට මෙයාට ආයේ සෑයක් බෝධියක් නැහැ. බණ පද ඇහෙන්නේ නැහැ.
පිනක් කුසලයක් නැහැ. වෙනම ලෝකයක් එතන. ඉතින් ඒ නිසා පින්වතුනි අනිත්‍ය අපිට ගොඩාක් තියෙනවා. අපි ළඟ ඇසුරු කරන අය. අපි එක එක්කෙනාට ආදරය වෙන්නේ, සෙනෙහස වෙන්නේ, ලෙන්ගතු වෙන්නේ. එයාලගේ එක එක හොඳ ගතිගුණත් එක්ක අපි පෑහෙනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක්, මෙයාට මං ගැන තේරෙනවා, මෙයාට තේරුම් ගන්න පුළුවන්, මෙයා මගේ ධාතු ස්වභාවයත් එක්ක ගැලපෙනවා. අපි හොඳට සෙට් වෙන චරිත කියලා. සෙට් වෙන චරිත වුණත් අනිත්‍යමයි. ඒතර පොඩි වෙනස්කමකදී හිත ගැටෙනවා. හිත කම්පා වෙනවා. මම හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා. ඇයි ඒ? එහෙම හිතන කෙනා අනිත්‍යයි කියන එක ඇතුළට කාවද්දාගෙන නැහැ. මම මේ කියන්නේ මටත් තියෙන ප්‍රශ්න, ඔබටත් තියෙන ප්‍රශ්න. මම මේකෙන් මිදිලා නෙවෙයි. නමුත් දහම අපි මොදවන දහමක් තියෙනවා. ඉතින් මම මේක ගත්තේ නැත්තම් මමත් විඳවයි, ඔබ ගත්තේ නැත්තම් ඔබවත් විඳවයි. ඒ නිසා පින්වතුනි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන, අනිත්‍ය කියන එක දකින්න ඕන.